තාත්තා කෙනෙක් නැතුව හැදෙන කෙල්ලෙක්. ඉක්මනට පිරිමියෙක්ගේ ආදරේ වාගෙන යන්නේ ඒකයි. තමුන්ගේ තාත්තා තරම් ආදරය කරන පිරිමියෙක් වාගෙන. ඒ කෙනාව කසාද බැඳලා ළමයි හදාගෙන සතුටින් ඉන්න එක ඕනම කෙල්ලෙක්ගේ හීනයක්. හැබැයි තමුන් ආදරය කරන්න තෝරගත්ත කෙනා නිසා ඒ හීනේ හැබැයි කරගන්න බෑ කියලා කෙල්ලෙක් තේරුම් ගත්තාම මොකද වෙන්නේ? එදා මට දිනාලිව හම්බ නොවුන නම් ඒ කෙල්ලගේ හීනේ මේ විදියට පොඳ වෙලා නොයන්න තිබුණා. අද ඇත්තට මමත් සර්ප්‍රයිස් වුණා මේක නරඹනකොට. මොකද මමත් අද තමයි දන්නේ මගේ 35 වෙනි චිත්‍රපටය කියලා. ඉතින් අද පූර්ව ප්‍රචාරක පටියේ තමයි මමත් දැක්කේ. ඒක දැක්කම ඇත්තට මටත් යම් විදිහක පුදුමයක් සහ සතුටක් මිශ්‍ර වුණා. ඉතින් අවුරුදු ගණනාවක් තිස්සේ එකතු කරගත්ත සිනමා අත්දැකීම් පුලපුලා බලා සිටියා විවිධ චරිත ඔස්සේ මුදා හරින්න මේ සිනමා අත්දැකීම් සහ අපි එකතු කරන අපි ආස කරන මේ සිනමා පටි අපිට සිනමා පට අපට ලැබෙනකන් ඉතින් එවැනි සම්දිස්ථානයක් තමයි අද 106 චිත්‍රපටය හරහා මට ලැබිලා තියෙන්නේ. මම මෙහි පුලස්ති කියන චරිතය නිරූපණය කරන්නේ. ඉතින් පහුගිය මේ වසරේ පුරාවටම චිත්‍රපට කීපයකට මම දායක වුණා. ඒවා ඉතාම සාර්ථක වුණා. ඉතින් මේ චිත්‍රපටය ගැනත් විශාල බලාපොරොත්තුවක් අපිට වගේම ආදරණීය ප්‍රේක්ෂක ඔබටත් තියෙනවා. මොකද මේ චිත්‍රපටය මෙහි පූර්ව ප්‍රචාරක පටේ වගේම පෝස්ටර්ස් දැක්ක දවස් ඉඳලා අපෙන් අහනවා මේ අර කතාව නේද ඔබ දන්න කතාවක්. ඉතින් ඒක නිසා ඉතාම ආදරෙන් ආරාධනා කරනවා ඔබ දන්න ඔබ අහපු ඔබට කැමති ආකාරයට ඔබ මේ කතාව ගොතාගත්ත ඔබ හිතපු කතාවක් ඒක කිසිදු පාර්ශවයකට අගතියක් අසාධාරණයක් නොවන ආකාරයට සිනමාත්මකව තවත් එක් සිනමා අත්දැකීමක් ලාංකීය ප්‍රේක්ෂකයාට තිරණ කරන්නට සුරංග අල්විස් සුනෙත් ඇතුළු අපි කණ්ඩායමට පුළුවන් වෙලා තියෙනවා. මං හිතුවා එකපාර හවසම යමු කියලා. හවසේදී කවුද දන්නේ ජීවතුන් අතර ඉඳීද කියලා. දැම්ම යන්. දිනාලියම කිව්වේ ඇයි? එදා උදේ ඇඳින් නැගිට්ටේ ජීවිතේ අන්තිම පාරට කියලා යාට තේරුණාවත්ද? ආයි කිසි දවසක යා හැරෙන්නේ නැහැ. ආයි කිසි දවසක ධෝනි කියලා මට යාව හැරවන්න හම්බ වෙන්නේ නැහැ. ආයි කිසි දවසක හීනෙන් හිනා වෙන්නේ මූණ දකින්න වෙන්නේ නැහැ. එයා ඒ ගත කළේ එයාගේ ජීවිතයේ අන්තිම පැය කීපය කියලා එයාට තේරුණාවත්ද? ඒ තරම් හයියෙන් හිනා වෙවි එයා ඒ හිටියාගේ ජීවිතේ අන්තිම පැය ටික. මේ සිනමාවට ලැබපු හොඳ කාලයේ මේකත් හොඳ ෆිල්ම් එකක්. ඉතාමත් හොඳ ෆිල්ම් එකක්. මම දන්නවා මේ වෙනකොට සිනමාවට ඉතාම හොඳ රසිකයන් පිරිසක් හැදිලා ඉන්නවා. ඉතාම ලොකු රසිකයන් පිරිසක් ඔවුන් පුරුදු වෙලා ඉන්නවා සිනමා හල් වලට ඇවිල්ලා චිත්‍රපටි බලන්න. එහෙම කල්චර් එකක් හැදිලා තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ඔබ හැමට මේ චිත්‍රපටයත් ඔබ මිස් කරගන්න එපා. අනිවාර්යෙන් මේ චිත්‍රපටයත් බලන්න කියලා. බොහොමත්ම ස්තුතියි. මේක හොඳට දැනුම් තේරුම් තියෙන කෙනෙක් කරපු වැඩක් සර්. දැනුම් තේරුම් තියෙන කෙනෙක් කිව්වේ? සබෙල්ල කපපු තැන shopping bag තියලා bed sheet වලින් ඔතලා traveling bag එකක් ඇතුලේ පැක් කරනවා කියන්නේ සර් ඒක හරි ඉවසීමෙන් කරපු වැඩක්. සහන් දන්නවනේ මිනිහෙක්ගේ ශරීරයෙන් හිස වෙන් කරන එක කොච්චර අමාරු වැඩක්ද කියලා. අනිත් එක එහෙම කරනකොට කොච්චර ලේ වැగిරෙනවද කියලා. ඔව් සර්. සමන් කියන්නේ මේ වැඩේ හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන හොඳ එක්ස්පීරියන්ස් තියෙන පොරක් කරපු වැඩක් සර්. සමහර විට මේ හිස කඳින් වෙන් කරන්න නැත්තේ පොලිසිය නොමගයවන්න වෙන්න පුළුවන්. අපි අපේ පරීක්ෂණ ඉක්මන් කරන්න ඕනේ සහන්. නැත්තම් මේ වගේ ගේමක් දෙන්න පුළුවන් මිනිහෙක් අපේ පරක්කුවෙන් රටෙන් පනින්නත් පුළුවන්. මට පැහැදිලියි සර්. මම සර් අප්ඩේට් කරන්නම්.
සුරංගදී අල්විස් අධ්‍යක්ෂණය කරපු කැමරාකරණය සහ සංස්කරණ කටයුතු සහ කවරින් කියන කොටස ඒ අපේ සහෝදරවරු කරපු මේ චිත්‍රපටය මං හිතන්නේ මේ මෑතක හැදිච්ච සිනමාපටවලින් වෙනස් ආකාර එකක් වෙනම ජෝනර් එකක චිත්‍රපටයක්. එතකොට මේ චිත්‍රපටය අපි දන්නා කතාපුවතක් සිනමාත්මක දැකීමේ වෑයමක් තමයි මේකේ තියෙන්නේ. එතකොට අපි සිනමාපටයක් රස විඳින්න එන්නේ අපූර්ව වූ ප්‍රවෘත්තියක් නරඹන්න. අපූර්ව වූ සිනමාපටයක් නරඹන්න. නමුත් මේ චිත්‍රපටය ත්‍රිලර් ගණයට අයත් වෙන අපි හොඳින්ම දැනගත්ත පුවතක් සිනමාත්මක හැකින් දකින එකක් තමයි මේක සිද්ධ වෙන්නේ. මම විශ්වාස කරනවා මේ චිත්‍රපටය ඉතාම සාර්ථක වෙයි. මොකද මෑත කාලින සිනමාවට අලුත් යුගයක් ඇති වෙලා තියෙන වෙලාවක මේ ආකාරයේ මේ ජෝනර් එකේ සිනමාපටයක් හැදෙන වයි කියන එකක් අලුත් අදහසක්. මොකද චිත්‍රපටයක් සෑම විටම අලුත් ඇසකින් ප්‍රේක්ෂකයා ඥානනය කරන්න අවශ්‍ය කරන එකක්. ඉතින් ඒකෙන් මේ චිත්‍රපටයේ පණිවිඩයක් විදිහට මේ චිත්‍රපටය ඉතාම හොඳ තැනක තියෙනවා කියලා මම විශ්වාස කරනවා. දැන් ඉතින් හැම දෙයක්ම ඉවරයි. මොකද්ද මට මේ වුනේ? මොකද්ද මම මේ කරගත්තේ? මේ වගේ දෙයක් කරලා බේරෙන්න පුළුවන් වෙයි කියලා හිතන්නවත් පුළුවන්ද? ඔන්න ඔය වගේ දේවල් තමයි මගේ ඔළුවේ වෙලාවේ වැඩ කළේ. ඔන්න ඔය වගේ දේවල් වලට තමයි මම ඔළුවෙන් ඒ වෙලාවේ උත්තර හෙව්වේ. හරියටම කරන්නේ මේකයි කියලා මම තීරණය කරලා තිබුණේ නැති වුණත් මෙන්න මේ දේ කළොත් මාව මේකට අහු වෙන එකක් නැහැ කියලා අදහසක් තිබුණේ නැති වුණත් මේ මිනිමරුමට අහු නොවී බේරෙන්න පුළුවන් හැම දෙයක්ම මම කරනවා කියලා මම අදවස් අපේ රූම් නම්බර් 106 චිත්‍රපටය තමයි නරඹුවේ. ඉතින් බොහොම ලස්සන චිත්‍රපටයක්. චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂකවරයාගෙන් නරඹන්න ලැබුණා ළඟ එකක් ඒක තමයි මේක චිත්‍රපටය සහ රූම් නම්බර් 106 චිත්‍රපටය. ඉතින් චිත්‍රපට දෙක දෙවිදියක් හිනා වෙන කැමති කට්ටියට මේ චිත්‍රපටයත් නැත්නම් සස්පෙන්ස් වලට කැමති චිත්‍රපට ප්‍රේක්ෂක රසිකයන්ට මේ චිත්‍රපටයත් ඉතින් නරඹන්න පුළුවන්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා ඇවිල්ලා නරඹන්න කියලා. රංගන ශිල්පීනියන් ඉතාමත් දැවැන්ත අභියෝගය බාර අරගෙන තිනවා. බොහොම සන්තෝෂයි. ඉතින් ප්‍රේක්ෂකයන්ට හැමදාම අලුත් අත්දැකීමක් විඳින්න පුළුවන් මේ වගේ නිර්මාණාත්මක හැකියාවන් සහ නිර්මාණාත්මක නිර්මාණයන් ඉදිරිපත් කරනකොට. ඉතින් ජය වේවා. මනුස්සයෙක් මරලා දවසක්වත් හිරේ යන්න නැතුව බේරෙන්න නම් මාර පොරක් වෙන්න ඕනේ. ඉස්සර නම් මට මාර පොරක්. දැන් හරිනේ. මගේ ජීවිතේ මම කරපු වැරදි 10ක් ආපහු හදාගන්න අවස්ථාව දෙනවනම් ඒ 10 පාරම මම හදන්නේ. ඊළඟට මගේ අතින් වෙච්ච වැරද්ද ඒක උනේ කේන්තියෙන්ද. හැබැයි මට ඉවසන්න තිබුණා. දැන් මේකනේ නංගි මේ නංගි මම ඔයාගේ දුවගේ වයස විතර වගේ ඇති නේද අංක? ආයේ ඇගේ සුවඳ නැති හුළඟවත් මට එපා. ආයේ වෙන කෙනෙකුගේ හුළඟවත් සුදු වැලි දමා ගිය මග දිගේ ආයෙමත් මා සොයා අතැඟිලි බැදන් ඉස්සර වගේ මහා හිනැහි. අද පස්වරු 1ට පමණ කොළඹ වේලවීදිය ප්‍රදේශයේ තිබී ගමන් බෑගයක හිසසුන් කාන්තා මනසිරුරක් හමු වී තිබෙනවා. මේ මිනිස්සේ යකෙක් වගේ මිනිස්සෙක් නේ. අයිස තමුසෙමනි කිව්වේ ආදරේ කරුමයක් නම් අයින් කළා දාන්න ඕනේ කියලා. මරලා දාන්න ඕනේ කියලා. ඉතින් මේ ඒ ආදරේ නෙමෙයිද? ගොඩක් අපරාධවල හොයන්න තියෙනවා කියනවා වගේ කවුද එක කළේ කියලා විතරයි.
මේක කවුද කළේ කියලා හොයන්නත් ඕනේ. කාටද මේ අපරාධ කරලා තියෙන්නේ කියලා හොයන්නත් ඕනේ. මෙම තරුණිය ආහාර ලබාගෙන පැය 2ක 3ක කපපු තැන ශොපින් බෑග් තියලා එක්ෂීට් වලින් ඔතලා ට්‍රැවලින් බෑග් එකක් ඇතුලේ පැක් කරනවා කියන්නේ සර් ඒක හරි ඉවසීමෙන් කරපු වැඩක්. සමහර විට මේ හිස කඳින් බෙන් කරන්න නැත්තේ පොලිසිය නොමග යවන්න වෙනවා. අපි අපේ පරීක්ෂණ ඉක්මන් කරන්න ඕනේ සහන්. දැන් ඉතින් මොනවා හෙව්වත් බේරෙන්න හම්බෙන්නේ නැහැ.